උන්වහන්සේ කියන්නේ ඔබ ලුණු වගේ දිය වෙලා ආලෝකයේ වගේ පිච්චිලා යන තැන ඒ කියන්නේ ඔබ කරන යහපත තමයි ඔබේ රහ වෙන්නේ. ඔබ කරන යහපත තමයි ඔබේ ආලෝකය වෙන්නේ. එක දවසක් කල්කටාවේ තෙරේසා මෞතුමිය මේ පාරේ හිටපු වීදි දරුවෙක්ව එයාගේ නිවාසයට අරගෙන එනවා. එහෙම අරගෙන ඇවිල්ලා මේ දරුවට කන්න බොන්න දෙනවා. ඔන්න හවස් වෙද්දි එකපාර මේ පිරිමි දරුවා අතුරුදහන් වෙනවා. ඊළඟ දවසේ මේ නිවාසයේ තවත් සිස්ටර්ලා ටිකක් මේ දිටියට පාරට ඇවිදගෙන යද්දී අර දරුවව දකිනවා. ආයෙමත් ඒ දරුවව එක්කගෙන එනවා. හැබැයි එදා හවසත් මේ දරුව එකපාර අතුරුදහන් වෙනවා. ඊළඟ දවසේ ආයෙමත් තෙරේසා මෞතුමිය පාරේ ඇවිදගෙන යද්දී මේ කොළුවව දකිනවා. ආයෙමත් එක් කරගෙන ඇවිල්ලා මේ තුන්වෙනි වතාව එක සිස්ටර් කෙනෙක්ට කියනවා හැන්දෑවට මේ පිරිමි දරුවා ආයෙමත් මේ නිවාසයෙන් පැනලා යයි. ඔයා පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න මෙයා කොහෙටද මේ යන්නේ කියලා. කිව්වා වගේම එදා හවසත් එකපාර මේ පිරිමි දරුවා හොරෙන් මේ නිවාසයෙන් පැනලා යද්දී තව සිස්ටර් කෙනෙක් මේ පිරිමි දරුවාගේ පිටිපස්සේ ගියා කොහෙද මෙයා යන්නේ කොහෙද මේ පැනලා යන්නේ කියලා. මෙච්චර කන්න තියෙන තැනක ඇඳුම් පැළඳුම් දෙන තැනක මේ දරුවට ආරක්ෂිතව ඉන්න පුළුවන් විදිහේ පරිසරයක් තියෙද්දි ඇයි මේ කොල්ලා මෙතන දාලා යන්නේ කියලා මෙයා හොයාගෙන ගියා. ඔන්න එතකොට දකිනවා මේ පිරිමි දරුවා එයාට හම්බෙන ඒ දවසේ කෑම ටිකත් ඔක්කොම එකතු කරගෙන ඒ වගේම තම පිරිමි ළමයි කිහිප දෙනෙක් ඉන්න ඒ තවත් වීදියේ ඇතුලේ තියෙන පුංචි කඩ කෑල්ලකට ගිහිල්ලා එතන ඉන්න මේ අනිත් යාළුවොත් එක්ක මේ පිරිමි දරුවා එයා අර නිවාසෙන් අරගෙන ආපු කෑම ටික බෙදා ගන්න හැටි මේ සිද්ධිය තෙරේසා මෞතුමිය එයාට නොබෙල් සාම ත්‍යාගය හම්බෙච්ච දවසේ මේක්ෂ ජාතීන්ගේ මුළු මහත් මේ සෙනගක් ඉදිරියේ මේ කතාව බෙදාගත්තා. අද අපිට ඇහෙනවා ජේසු හරි ලස්සන උපමා දෙකක් කියනවා. මේ උපමා දෙක හරි ප්‍රසිද්ධයි. අපි දන්න දෙකක්. ඒ තමයි ඔබ පොළවේ ලුණු, ඔබ ලෝකේ ආලෝකය. ලුණු කියන්නේ අපි හදන ව්‍යාංජනයකට නැතිවම බැරි දෙයක් නේ. මේක වැඩි වුණත් අපිට මේ හොද්ද කන්න බෑ. අඩු වුණත් මේ හොද්ද කන්න බෑ. ඒ නිසා පදමට මේ ලුණු ටික මේ හොද්දට වැටෙන්න ඕන. ආලෝකය. අපි හැමෝම කැමති ආලෝකයේ ඉන්න. රැට නිින්දට යන වෙලාවේ ඇරෙන්න අපි හැමතිස්සෙම හොයනවා ආලෝකය. ලයිට් අඩුයිද? ලයිට් නැද්ද? එළිය මදි. අපි හොයනවා ආලෝකය. ජේසු කියනවා ඔබ තමයි මේ ලුණු, ඔබ තමයි ආලෝකය කියලා. උන්වහන්සේ හරි ලස්සනට මේ කතාව දිගට අරගෙන යද්දී උන්වහන්සේ කියනවා මෙන්න මේ වගේ හරියට ඔබ ඔබේ ආලෝකය, ඔබේ යහපත් ක්‍රියා, මේ ආලෝකය වෙන්නේ ලුණු වෙන්නේ ඔබ කරන යහපත, ඔබ දෙන යහපත. හරියට ලුණු ටික දිය වෙලා ගිහිල්ලා අර හොද්ද රහ කරනවා වගේ ආලෝකය ඒක වැය වෙමින් ඉටි ටික දියව කරමින් අර පහනේ තියෙන තෙල් ටික තිරය පිච්චෙමින් ඒ ආලෝකය දෙනවා වගේ උන්වහන්සේ කියන්නේ ඔබ ලුණු වගේ දිය වෙලා ආලෝකය වගේ පිච්චිලා යන තැන ඒ කියන්නේ ඔබ කරන යහපත තමයි ඔබේ රහ වෙන්නේ. ඔබ කරන යහපත තමයි ඔබේ ආලෝකය වෙන්නේ. ඒ නිසා ඒක පතුරවන්න, ඒ අනිත් අයට දෙන්න. ඒ අනිත් අයට දෙන තැන මොකද වෙන්නේ? ඒ අය ඔයා ගැන ප්‍රශංසා කරනවා. කාටද? දෙවියන් වහන්සේට. ඔබේ යහපත් ක්‍රියා දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට ඒ තමයි ඔයාගේ ආලෝකය මේ ලෝකයට දෙන තැන. ඒසා දිවසිවරයාත් අද මිනිස්සුන්ට මෙන්න මේ දෙයමයි කියන්නේ. උන්වහන්සේ කියනවා සාගින් වෙලා ඉන්න අයට කන්න දෙන්න පුළුවන් නම්, ඇඳුම් නැති අයට ඇඳුමක් දෙන්න පුළුවන් නම්, ගේ දොර නැති අයට ගෙයක් දොරක් දෙන්න, ඉඩකඩක් දෙන්න, හිසට හෙවණක් දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ උපවාසය. උපවාසය කියන්නේ මම දරා ගන්නවා දෙයක්. මම දරාගෙන ඒ වේදනාව ඇතුලේ තවත් කෙනෙක්ට ඒ තුලින් ජීවයක් දෙනවා. කෙනෙක්ට ජීවයක් දෙනකොට
ඒක මට දැනෙන්නට ඕන. ඒක මම දරා ගැනීමක් වෙන්නට ඕන. ඒ දරා ගැනීම වෙන තැන ඒ සැරිවැසිවරයා හරි ලස්සනට කියනවා. මොකක්ද වෙන්නේ? ඔබේ දැහැමිසිරිය ඔබේ පෙරටුවෙන් යනවා. ඒ කියන්නේ ඔයා කරන මේ යහපත ඒක හරි ලස්සන දෙයක්. ඔයාව ලස්සන කරනවා. ඒ විතරක් නෙමෙයි. සමිඳුන්ගේ තෙදසිරිය ඔබේ ඉහළින් ගමන් කරනවා. ඔයාගේ ලස්සන විතරක් නෙමෙයි. ඔයා කරන මේ උපවාසයේ, ඔයා කරන මේ දුකේ, අමාරුවේ, පීඩාවේ, වේදනාවේ දන් දීම ඇතුලේ ඔයාගේ නම විතරක් නෙමෙයි ලස්සන වෙන්නේ. දෙවියන් වහන්සේගේ තෙදසිරිය, උන්වහන්සේගේ ආශිර්වාදයත් ඔයාට ලැබෙන්න ගන්නවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන තැන තමයි ඔයාට පුළුවන් වෙන්නේ ආලෝකයක් වෙන්න. ඔයාට පුළුවන් වෙන්නේ ලුණු ටිකක් වෙලා රහ වෙන්න. රහ වෙන්නටයි ආලෝකය වෙන්නටයි. ඒ කියන්නේ මොකක්ද? අඳුර නැති කරලා දාන්නට. රහ නැති තැන, එතන තියෙන අමාරුවෙන් කන්න වෙන තැන, ලුණු අඩු වෙනකොට වැඩි වෙනකොට කටේ තියන්න බෑ කියලා අපි කියනවා. කටේ තියන්න බැරි තැනට ඔයා රහක් වෙනකොට කාටවත් අල්ලන්නේ නැති, කවුරුත් කැමති නැති, කවුරුත් කටේ තියාගන්න කැමති නැති, කාටවත් රහක් වෙලා නැති කෙනෙක්ගේ ජීවිතයක් රහ කරනකොට හැමෝම දකිනකොට අන්ධකාරයක්, හැමෝම දකිනකොට වැරද්දක්, හැමෝම දකිනකොට ඒ කෙනාගේ තියෙන්නේ අඳුර විතරයි කියලා. අන්න ඒ කෙනාට ආලෝකයක් වෙන්න හදන තැන ඔයා ආලෝකයක් වෙනකොට මොකද වෙන්නේ? ඔයාගේ නම ලස්සන වෙන්න පටන් ගන්නවා. නම ලස්සන වෙන්න පටන් ගන්නවා. ඔයාගේ නම රහ වෙන්න පටන් ගන්නවා. අපි පුරුදු වෙමු. අපි උත්සාහ කරමු. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නම ලස්සන කරගත්තා වගේ, උන්වහන්සේගේ නම රහ කරගත්තා වගේ කොහොමද දිය වෙලා ආලෝකයක් වෙලා පිච්චිලා හැම තැනම ලස්සන කරලා ඒ ආදරය දුන්නා වගේ දිය වෙන්න ලෑස්ති වෙන්න, පිච්චෙන්න ලෑස්ති වෙන්න. ඔයාගේ නම ලස්සන වේවි, ඔයාගේ නම රහ වේවි. Walk with the Church.